ඉතින් ඔයාලට මම මේ දවස් ටිකේම වීඩියෝ අරගෙන එනවා. අද කියන්න යන්නේ ඇත්තටම මොකද්ද අපිට උනේ කියලා මුලින් ඉඳලා සිද්ධිය. මේ 26 වෙනිදා මම මේ උදේවරුේ ගියා හස්බන්ඩ්ගේ අම්මාව අරගෙන ක්ලිනික් එකට පේරාදෙණිය රෝහලට. ඊට පස්සේ එකහමාරට විතර මම ගෙදරට ආවා. ඇවිල්ලා කාලා බීලා වැඩ ඉවර වෙලා මට ඔයාලට දාන්න වීඩියෝ ක්ලිප් එකක් ගන්න ඕන වුණා. මේ මොකද ඇලේ වතුර ටිකක් ඊට ඉස්සෙල්ලා දවසේ වැඩිපුර රෑ ගියා. ඒවා මේවත් එක්ක කොහොම හරි මොනා හිතලාද මන් දන්නේ. මම මේ ඇලත් එක්ක පෙන්නගෙන පොඩි වීඩියෝ ක්ලිප් එකක් ඒ වෙලාවේ ගත්තා. ඒ ටික ගන්නකොට පරිසරය හරිම සාමකාමී. මෙන්න මේ විදිහට. ඒ කියන්නේ වැහැලා තිබුණට දවස් 3ක් විතර ඒ වෙනකොට වැහැලා ඒ වුණාට වැස්ස තිබුණට මෙන්න මේ විදිහට ලස්සනට ඉතින් ඇල ඒ පැත්තෙන් ගලාගෙන ගියා. අපේ ගෙදර පාත්තිද අර මේවා මල් පාත්ති අර එළවලු හදලා තිබ්බ තැන් ටික මම ඔයාලට වීඩියෝ කරගෙන යනවා මේකේ. ඉතින් මම මේ ගැන මේ ඒ වෙලාවේ මම මගේ ඒ කියන්නේ වොයිස් එකත් එක්කම ගත්තේ වීඩියෝ එක ඔයාලට දාන්න කියලා හිතාගෙන. ඒ කියන්නේ මේ ගොඩාක් තැන්වල වෙනකොට අපිට පෙන්නනවා මේ ගොඩක් අනතුරු වෙනවා ගම් වතුර එන්න යනවා එහෙම තත්ත්වයක් කියලා පෙන්නගෙන යනවා. ඉතින් මම මේ දැනට මේ වීඩියෝ එකේ මම කියනවා මේ දැනට මේ නුවර සාමකාමී මෙන්න මේ විදිහට. ඒ වෙනකොට නුවර කියලා ලොකු එකක් ආරංචි වෙලා තිබුණේ කඩු ගන්නව සිද්ධිය විතරයි. මේ විදිහට දැන් මම වීඩියෝ කරගෙන ගියා. ඊට පස්සේ ඒ කියන්නේ මට මේ මම ඔයාලට ඒ වෙලාවේ කියන්න හැදුවෙත් ඒ වෙනකොටත් නුවරට ලොකු කරදරයක් නැහැ කියන එක තමයි. අපි පරිස්සමට ඉන්නවා කියන එක. මොකද බොහෝ තැන්වල මේ කියන්නේ අධිකව මේක වෙමින් පවතින යමක් වෙමින් පවතිනවා කියන එක තිබුණා. ඊට පස්සේ මම කරේ මේ වීඩියෝ එක මේ විදිහට පෙන්නගෙන ගියා. මේ වන්නේ ඒ වෙලාවේ ලස්සනට අර වැස්සත් එක්ක කොළ පාට වෙලා මල් ගොඩක් හැදිලා එහෙම තිබුණා. තක්කාලි පැලාරා හදලා තියෙන ඒ වගේ මල් පිරීලා තිබුණා. චූටි මල් පොහොට්ටු ගොඩාක් තිබ්බා. කංකුම් ටික හොඳට දියලලා තිබුණා. ඉතින් මට ඒක හරි සතුටුයි අර වැස්සත් එක්ක මේ කොච්චර හොඳද කියලා. අනික ඇලේ වතුර අර ඒ වෙලාවේ මේ වීඩියෝ එකේ පේනවට වඩා රෑ ටිකක් වැඩිපුර ගියා. වතුර ඉතින් මට ඒක පෙන්වන්නයි ඕනුනේ. උනට මං ගෙදර එනකොට මේ ටික වතුර ටික එච්චර ටිකක් මට්ටමක් බැහැලා තිබුණා. මේ අනික එදා මම ආවෙත් ඔයාලට මම ඒ වෙලාවේ කියන්න හැදුවේ ජෙනරල් හොස්පිටල් වල ඇතුලේ තත්ත්වය කොහොමද කියලා මම වීඩියෝස් ටිකකුත් අරගෙන ආවා. ඔයාලට වීඩියෝ එකක් කරන්න කියලා හිතා. ඒකේ මුලට මෙන්න මේ එකතු කරන්න තමයි මේ වීඩියෝ ක්ලිප් එක ඒ වෙලාවේ ගත්තේ. ඉතින් බලන්නකො කොහොමද තිබුණේ කියලා ඔයාලට මතකයිනේ මම ටිකෙන් ටික මේ පැත්ත මේ කොහොමද තියාගෙන හිටියේ මේ ගේ පිටිපස්ස ලස්සනට අස් කරගත්තා. ඔහොම තිබුණා. ඊට පස්සේ විනාඩි 20ක් ගියේ නෑ. අපි ගේ ඇතුලේ ඉන්නකොට මේ වගේ ලොකු සද්දයක් ආවා. මෙන්න මේ මෙතන තියෙන බැරල් එකට ගලක් විසි වෙන සද්ද තමයි ඇහුනේ. ඒක බලනකොට මෙන්න මේ විදිහට පළවෙනි වටේට ඔන්න ඔය විදිහට ගෙට ටිකක් ඈතින් මේ විදිහට ඇල්ලේ පස් ටිකක් කඩන් වැටුණා. ඒක එච්චර ලොකු එකක් පෙවුන්නේ නෑ. උඩිනුත් ආයේ එන පාටක් එහෙම ලොකුට තිබුණෙත් නෑ. ඒක නිසා අපි ඒක ඉක්මනට අපේ ගෙදර අයයි ළඟපාත අය එකතු වෙලා අයින් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ පැයක් එකහමාරකට විතර පස්සේ මෙන්න මේ විදිහට මේ කුස්සිය පිටිපස්සේ ටික එදා දවසේ වැටුණා. සම්පූර්ණයෙන්ම වැටුණා. මේ දෙවෙනි දවසේ වෙනකොට මේ විදිහට උඩ අපේ ගෙට උඩින් ගෙදර තියෙන තාප්ප ඒ ඔක්කොම කඩාගෙන යාළගේ තිබුණු වතුර පාරවල් ටික ඔක්කොම හැරවිලා ඔක්කොම කඩාගෙන අපේ ගේ වට කරගෙනම එකම විදිහට වැටෙන්න ගත්තා. මේ හවස 3:00 වෙනකොට තත්ත්වේ සම්පූර්ණ මේ අර වතුර පොඩ්ඩක් තිබැල ඒ වතුර ගොඩක් වුණා. ඒ වෙලාවේ අපි ඒව බලලා ගිහලා ඒක බලනවා මම මෙතෙන්දි කෑ ගහනවා උඩට එන්න. මේක ඒව බලන වෙලාවක් නෙමෙයි කියලා. මේ අන්තිමට කොහොම හරි මේ විදිහට වතුර හැම පැත්තෙම ගලන්න ගත්තා. ඊට පස්සේ අපි උඩට ගිහිලා ඉටිරෙ දියලන්න පටන් ගත්තා. මේවා කරගෙන ගියා. මෙන්න මෙහෙම අපි අර කලින් මේ ගේ වැඩ කරනකොට ඔයාලා මගේ කලින් වීඩියෝ වල දැකලා ඇති රෙන්ට් එකට හිටපු ගේ තමයි ඔය එහා පැත්තේ උඩ තට්ටුව. එතකොට ඒක සම්පූර්ණයෙන්ම එතන වැහිලා ගියා. ඒකේ තිබුණු කිචන් එක හරිය. උඩ ගෙදර මෙහෙම ඇල්ලලා ඉන්නේ පෙවුනට ඒක තව මිදුල ගොඩක් එහාට ඉඳ තියෙනවා. අර පහලින් බලනකොට තමයි ඔය පේන්නේ ඔය විදියට. ඒ වුණාට ඒ මිදුලේ
ඉඩ තියෙනවා. අපි නංගිලා එකේ ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ නෝත් පහලට වුණාට අපි ගෙනාගත්තා බය හින්දා. එතනින් තමයි ආරම්භය ගන්නෙ. එහෙම ගිහිල්ලා රෑ වෙනකොට සම්පූර්ණම කිචන් එක පැත්තේ ඔය ඇවිල්ලා තින ඔය ඇල්ල සම්පූර්ණයෙන්ම ඔය පේනවට වඩා ගොඩාක් කඩාගෙන ඇවිල්ලා තිනවා. ඔයාලට අන්තිම ඔය රූප රාමු වල පෙනෙන්න ගනි. ගොඩාක් කඩාගෙන ආවා. ඊට පස්සේ රෑ 7:00 විතර වෙනකොට ගේ ඇතුලෙන් මෙන්න මේ විදිහට වතුර දාන්න පටන් ගත්තා. මේ අවස්ථාව නොදීමින් අර එතෙක් වෙලා තිබුණු අර හිතේ තියෙන මේක ටික වැඩි වෙලා අපිට නිකන් අපි මොකද්ද කරන්න ඕනේ කියන මට්ටමක් වුණා. මේ අර ඉස්සෙල්ලාම මට ඒක ඉස්සෙල්ලා එකතු කරන්න බැරි වුණා. මේ තාප්පේ කඩාගෙන ආපු විදිහ පළවෙනි එක. මොකද ඒ වෙනකොට අපි අර ඇල්ලේ අනිත් පැත්ත කැල්ලා කියලා වැටුණා. අර ගස් ටික වැටිලා ඒක ඒ සද්දෙට අපි උඩට දුවගෙන යනකොටම තමයි මේකත් ආවේ. ඒක වැටෙන්න නැවෙනකොට මම ග්‍රාම නිලධාරීතුමාට මේ ටික දාන්න ඕන හින්දා මම ඉක්මනට ඒක වීඩියෝ කරා. එහෙම නැතුව මේ අපිට දැන් මේවට දාන්න මේ YouTube එකට ගන්න එහෙම අවබෝධයක් ඒ වෙලාවේ කොහෙත්ම තිබුණේ අර ඕන උනේ ඒ වෙලාවේ මේ වෙන දේ අපි ගොඩාක් මේකට මේ ගොඩාක් ඈතින් ස්ලැබ් එකේ අනිත් කෙළවරේ ඉඳලා අපි මේ ගන්නෙ. උනාට ස්ලැබ් එක උඩට ඒ වැටෙන සද්දේ අදත් ගේ ඇතුළේ නිදා ගන්නකොට මේක ප්ලාස්ටික් කෝප්පයක් බිමට වැටුණත් ඒ ඇහෙන සද්දේ මහා සද්දයක් වගේ ඇහිලා දරුවෝ අපි මානසික පීඩනයකට ලක් වෙලා කියලා මං හිතනවා. විටින් විට වීඩියෝ මං අරගෙන එනවා. ඒ අරන් ආවා. ඒක මම දැන් මේ දවස්වල කරන්නේ මටත් හිත හදාගන්න වගේ එකක් වෙන්න. මට එකම තැන ඉන්න හරි අමාරුයි. ඒ ගැන කල්පනා කරන්න අමාරුයි. මේ හිටියට මොකද්ද වෙන්නේ කියලා ස්ලැබ් එක උඩ තාම ලොකු බරක් තියෙනවා. ඒව අයින් කරන්න අවසර දෙන්නේ නැහැ අපිට. එතකොට පිටපැත්තෙන් තියෙනවා අයින් කරන්න එපා කියලා කියනවා. ඒ වුණාට අපි ඉන්නේ ලොකු පීඩනයක. මොකද ඒ බර වැටිලා තවත් කරදරයක් වෙයිද කියන එක. ඒ නිසාම අවසානයේදී අපි තීරණය කරනවා මේක හරියන වැඩක් නෙවෙයි. අපි මේක කොහොමත් ටිකක් හැදලා සුද්ධ කරලා දාන්න ඕනේ කියලා. මොකද මේ පෙවුන මට්ටම දෙගුණ තුන් ගුණයකින් වැඩි වෙලා සම්පූර්ණම කුස්සිය පැත්ත වහගෙන ඉන්න පස්කන්ද තියාගෙන ඉන්න බෑ. ගේ ඇතුළට එකම විදිහට වතුර ගලන්න ගත්තා. ඊට පස්සේ අපි ඒ දොර මට්ටමට ටිකක් අයින් කරලා ගත්තා. ඉතින් මට තේරෙන්නේ නැත්තේ දැන් ඇත්තටම මේ වගේ දෙයක් සුද්ධ පවිත්‍ර කරලා දාන්න යනකොට වෙන්න තියෙන අනතුරු වැඩි කියන එක අපි පිළිගන්නවා. නමුත් ඒවයි ඒ සැලකිය යුතු මට්ටමකින් කියන්නේ ඒ නිවසට හානියක් තව තියෙනවා නම් ඒ හානිය වළක්වා ගන්න පුළුවන් දේවල් වලට එක්ක මේ වෙලාවේ ඉක්මනින් ක්‍රියා කළා අපදා කළමනාකාරීත්වයෙන් හරි ඇවිල්ලා බලලා මේක මෙන්න මේ ටික අයින් කරලා දාන්න මේක ඔයාලා තිබුණොත් ගෙදරට තර්ජනයක් කියන තැන පෙන්නලා දීලා අවසන් කරන්න ඕනේ. මේ වගේ නිවාස බොහෝ ප්‍රමාණයක් මේ වෙනකොට හැමෝම මේ ගැටලුවට මුහුණ දීලා ආපු ටිකත් අයින් කරන්න දෙන්නේ නැහැ. ඩිංගක් පස්තාවචුවක් අයින් කරනකොට තවත් ගෙදරකින් කතා කළා ඒ නිලධාරීන්ට කිව්වා මේගොල්ලෝ ඇවිල්ලා කියන්නේ මේක කරන්න එපා කියලා. නමුත් ඒ නිලධාරීන් මේ සියල්ල අවසන් කරනකොට අපිට තියෙන දේත් අහිමි වෙයිදෝ කියන බයක් අපේ හිතවල මේ දවස්වල තියෙනවා. ඒක නිසා ඇත්තටම වගකිය යුතු බලධාරියෝ ඔයගොල්ලන්ගේ අදහස මොකද්ද මේ ගැන? ඔයාලගේ අදහස මට ලියන්න. ඇත්තටම මේ වෙලාවේ වෙන්න ඕනේ සේවකයෝ මදි ඇති. මේ වෙලාවේ කාර්ය මණ්ඩල මදි ඇති. නමුත් ගම් ඇතුලේ ඉන්නවනේ අපිට ඒකට අදාළ නිලධාරී කොටසක් මේ වෙලාවේ නිලධාරී කරන්න ඕනේ. අර බෙහෙත් ටික දෙන බෙහෙත් ටික බෙදන්නවත් උනන්දුවක් නැති නිලධාරීන් ඉන්නේ. ඇත්තටම මම නම් කලකිරෙනවා මේ දකින්න දේවල් එක්ක. අපිට මෙච්චර දෙයක් වෙලා මඩ පාගගෙන ඉන්න අපිට ඒ PHI මහත්තයාගේ උදව්වක් මේ වෙලාවේ නැහැ. එතකොට ඒ ඉන කිසිම නිලධාරියෙක් ඇවිල්ලා අපිට මොකද්ද වෙන්න ඕනේ අපිට වෙන්නේ මොකද්ද කියන එක පැහැදිලි කිරීමක් නැහැ. නමුත් අපේ මුදලින් හරි මේ වෙලාවේ හැකියාවක් තියෙනවා නම් අපේ මුදලින් හරි කමන්නේ මේ දේවල් සුද්ධ පවිත්‍ර කරලා ඉවර කරලා අර අපි මේ වැටලා ඉන්න තත්ත්වෙන් පොඩ්ඩක් උඩට ගන්න මොකක් හරි දෙයක් කරගන්න අපිටම අපි කරගන්න හරි අපිට අවස්ථාව දෙන්න ඕනේ. මොකද එමෙ නැතුනොත් අපිට තියෙන දේත් අහිමි වෙයි කියන බය අපිට හැම වෙලෙම හිතේ තියෙනවා. ඒක නිසා මේ වෙලාවේ ඇත්තටම නිලධාරීන් කරන්න ඕනේ තම තමන්ට හැකියාව තියෙනවා නම් ඒ හැකියාවෙන් හෝ ප්‍රයෝජන අරගෙන මේවට යමක් කරන්න අවස්ථාව දෙන්න ඕනේ. මොකද දැන් වැස්ස නතර වෙලා තියෙන වෙලාවේ නැත්තම් වෙන්නේ මේකේ බරදරන එක බලන්න අහස මුකුත් නොකල ගානට අද සත්ත්ව නැතුව ඉන්න විදිය ලස්සන බලන්නකෝ.
මෙච්චර ලස්සන අහසක් පහුගිය දවස්වල අපිට තිබුණද කියලා හිතෙනවා. අනේ මන්ද මට නම් කියන්න තේරෙන්නේ නැහැ. මේ අපි ව්‍යසනයට මුහුණ දුන්න නිසාම අපිට ඒක උපරිමයෙන් දැනෙනවා. මොකද්ද කරන්න කියලා හිතා ගන්න බැරි තැනකට අපි ඇවිත් ඉන්නවා. අපට ඕන මේ වෙලාවේ අප විසින් හරි කමන්නේ මේවා ටිකක් සුද්ධ පවිත්‍ර කරන්න. ඒත් අපි මෙන්න මේ ආකාරයට කොහොම හරි ගස් ටික කපලා අයින් කරලා දාලා නිලධාරීන් ඇවිල්ලා කියන්නේ එපා කියලා ඒ උනාට මේ ස්ලැබ් එකට තව ට්‍රැක්ස් පටන් ගන්න කලින් අපි මෙන්න මේ විදිහට ගල් ටිකක් අයිනකට කරලා මොකද අපේ වෝල් එකනේ පිටිපස්සේ තියෙන ඒකේ කොන්ක්‍රීට් වෝල් එකක් තියෙනවා මේ බිත්ති වලට පිටිපස්සේ. ඒක නිසා අපි ටිකක් ඒ පැත්තට වෙන්න මේක ටිකක් එහාට මෙහාට කරලා ස්ලැබ් එක උඩ චුට්ටක් සුද්ධ කරගත්තා. කරන්න දෙයක් නැහැ. මොකද මේ වෙලාවේ කියන දේ අහන්න නැතිකම නෙමේ තියෙන්නේ. එහෙම තිබ්බොත් ඊට වඩා විනාශයකට මුහුණ දෙනවා කියන එක අපිට පෙනිපෙනින්. දැන් මේ මොකුත් නොඋනා ගානට තියෙන පරිසරේ. කිසිම දෙයක් වෙලා නැති ගානට දැන් ඔන්න ඔහොමයි දැන් පරිසරය තියෙන්නේ. ඉතින් අනේ මන් දන්නේ අපිට ඉස්සරහට මොන විදිහේ තව තත්ත්වයක් උදා වෙයිද කියන එක අපිට කියන්න බෑ. මේක මුළු ලංකා වාසීන්ටම සිදුවෙච්ච දෙයක් හින්දා. මොකද්ද කරන්න කියන්නේ මෙයා ගොඩ හරියට මේ වගේ මේ සද්ද බද්දත් එක්ක එහෙට මෙහෙට දුව හරියට මේ වුණා. දැන් ඔය නිදහසේ චුට්ටක් නිදාගෙන ඉන්නවා. ඔන්න ඕකයි දැනටත් ගේ ඇතුලේ තත්ත්වේ කාපට් එකක් එලා ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒව ඔක්කොම අයින් කරලා දාලා තමයි දැන් ඔය තියලා තියෙන්නේ. කාමරවල ඇඳුම් ඔයාලා දකින්න ඇති මගේ කලින් වීඩියෝ වල තියෙනවා. ඇඳුම් ලෑස්ති කරගෙන ඉන්නේ. බෑග් වල තියාගෙන ඉන්නේ. කොහෙට යන්න වුණත් මම යනවා කියන තැන තියාගෙන ඉන්නවා. ගෙන කෑම බඩු ඒවා ඔක්කොම තියෙන බෑග් එකේම තියාගෙන ඉන්නවා. මොකද හදිස්සියේවත් එළියට යන්න වුණොත් ඒ සියල්ල අරගෙන යන්න. ඒ කියන්නේ දරුවන්ට කන්න දෙන්න තියෙන්න ඕනේ, ඇඳ ගන්න ඇඳුමක් තියෙන්න ඕනේ. ඒක නිසා ඒ ටික ඉස්සරහා කාමරෙන් තියාගෙන ඉන්නවා. මොකද කිචන් එක පැත්ත අවදානමක් ගන්න තියෙන හින්දා මේ පැත්තෙන් තියාගෙන මේ පැත්තෙන් උයාගෙන මේ පැත්තෙන් වැඩ කරගෙන ඉන්න සිද්ධ වෙලා තියෙනවා. කොහොම මොනා වුණත් පිරිසිදුකම එකට තියාගෙන අංක 1 පිරිසිදුකමයි කියලා හිතාගෙන පුළුවන් හැකි උපරිමයෙන් පිරිසිදු කරගනිමින් සෙරෙප්පු දෙක කකුලේ දාගෙන ඇඳුම් ටික ලෑස්ති කරගෙන අපි තාමත් බලාගෙන ඉන්නවා මොකද්ද වෙන්න යන්නේ මොකද්ද අපිට කරන්න තියෙන්නේ කියලා. අපේ හැකියාවන් මතවත් මේ වෙලාවේ කිසිම දෙයක් කරගන්න බෑ. රාජ්‍ය නිලධාරීන් කතා කරන්නේ ඇවිල්ලා අපි පස් ටික අපේ ගේ උඩට දාගත්තා වගේ සමහර අවස්ථාවල සමහර නිලධාරීන්. හැබැයි අපේ වසමි ග්‍රාම සේවා නිලධාරීතුමිය ගැන මම ගොඩාක් ආඩම්බර වෙනවා. එතුමිය කිව්වේ ලංකාවේ කාට වුණත් මේ විවසනේ වෙලාවේ හැම කෙනෙකුටම එක වගේ විවසනයක් වෙලා තියෙන්නේ. හැමෝටම පිහිට වෙන්න පුළුවන් නම් පිහිට වෙන්නයි ඕනේ. ආරක්ෂාවයි තියාගන්න ඕනේ. දරුවා ආරක්ෂා කරගන්න කියන එක. ඉතින් තවත් නිලධාරීන් ඇවිල්ලා කතා කරේ අපි අපේ ගේ උඩට දේවල් අතහැරගත්තා වගේ. ඒක අපිට විතර නෙමෙයි මේ ගම්වාසී බොහෝ දෙනෙකුට ඒක වෙලා තියෙනවා. සියලු දේ ලැබිය යුතු නොලැබිය යුතු කොටසකට ලැබී යන වෙලාවේ ලැබිය යුතු කොටස අසරණ වෙලා ඉන්න වෙලාවක මටත් කියන්න තියෙන්නේ සැමට එකසේ සලකලා සියලු දේ තමන්ගේ හැකියාව මත හරි මේ වෙලාවේ කරගන්න පුළුවන් අයට ඉඩ අරින්න. හැබැයි උපදේශ සපයන්න හැම වෙලේම ඒ රාජ්‍ය නිලධාරීන් ඒගොල්ලන්ගේ උගත්කම් පාවිච්චි කරලා මේ වෙලාවේ උපදේශයක් දීලා වෙන්න ඕන දේ කියනවා නම් කරගත හැකි. මොකද ඇත්තටම මගේ අවට ඉන්න අයට යමක් කරගත හැකි අය. ඒ නිසා නිවාස ගොඩනගා ගන්න ඒගොල්ලන්ට අවස්ථාව දෙන්න කියලා තමයි මගේ නම් ඉල්ලීම. මොකද එහෙම නැති වුණොත් වෙන්නේ අපිව තව තවත් ඇද වැටීම පමණයි. ඒකයි මම මේක තම්මේල් කරේ. අඩියක් දෙකක් උඩට නගිනකොට අඩි දහස් ගාණක් අපි වැදගෙන බිමට වැටිනවා. ඇත්තටම අපි වුණත් නැගිට්ටේ අර කවුදෝ කුරුල්ලෙක් නැගිට්ටා කියන්න වගේ මහා කරදර ලෙඩ දුක් ප්‍රශ්න කරදර කෝටියක් උඩින් නැගිටින වෙලාවක මේ වගේ නැවත ආයෙත් එතෙන්නම වැටීම කියලා නිම කරන්න බැරි තරම් ගැටලුවක්. ඉතින් ඒ ගැටලුවට තමන්ට සහනයක් වෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්.